හැතිරි අර පණිවිඩේ ගේන එකත් එක්ක බුදියනවා. අපි කොච්චර ආදරේ කළා. ඔන්න දෙවෙනි යොදුනේ ආයෙ කෙනෙක් කිව්වා. ඒ යොදුන් 32ක් යනකොට 30 දෙනෙක් රාජපුරුෂයෝ. අර බිසෝවල් වැඩ කළා. දැන් යුද්ධය ඉවර වෙලා ආයෙ මම එනවා කියලා එක පණිවිඩයක් කිව්වා. යොදුනෙන් ආයෙ 30 දෙන්නයි 64යි. ඊට පස්සේ පුරෝහිතතුමායි රජුරුවන්ගේ තරුණයි. අර හැතිරි ඒ පුරෝහිතට බැල්ම හෙළුවා. පුරෝහිත කිව්වා මම දරුවෙක් වගේ. ඔබ රජ විසව අම්මා කෙනෙක් වගේ. තෝ දැනගනින් මං කියන දෙයට එකඟ වුනේ නැත්තම් මම මැරුණත් මගේ අතින් ජරා වැඩ වෙන්නේ නැහැ කිව්වා. අරකි මොකද කළේ? තරහට ගිහිලා මේ ඇඟ හූරගෙන මූණට අතෙන් තලාගෙන ඇඳේ පෙරෙල්ලා හිටියා. රජුරෝ ආසාවෙන් එනවා බිරිඳ ඇවිල්ලා තමාව වැළඳ ගන්න කල. ඒකී සිරියාංගබඩාවේ. රජතුමා වික්ෂිප්ත වූ සිතින් ගියා. මා ප්‍රිය බිරිඳ කියලා කෑ ගැහුවා. අනේ කොහොම යන්නද කියලා ඇහුවා. ඔබතුමා වැළඳ ගන්න මම මේ සිහින මවමවා ඉදින් පුරෝහිතයා මට කරපු තේ බලන්න කිව්වා. ඉරිසියාව ආවා. පිරිමියෙක් මගේ ගෑණිට අත තියලා කියලා. ඉක්මනට පුරෝහිතයාට මරණීය දඬුවම් නිදුන්නා. එතන ඉඳලම මරණයට කැඳවනකොට පුරෝහිතයාගේ ඥාන ශක්තියෙන් ආය රජුරුව ළඟට ආවා. එවිලා කිව්වා මැරෙන්න කලින් කියන දේ අහගන්න කිව්වා. ගෙන්නන්න කිව්වා රාජපුරුෂයෝ 64 දෙනාම. මුංගෙන් අහන්න කිව්වා විච්ච දේ. ඔක්කොම වැමෑරුවා. පුරෝහිතතුමාගේ මෝ මණ්ඩල හඳක් වගේ. ඒ පුරෝහිතතුමා බෝධිසත්වයෝ. පින්වන්තයි. වචනෙන් ලෝකෙ දමනය වෙනවා. අනේ මම මේ වාගේ උතුම් පුරෝහිත රත්නයක් මේ ගෑණිට තියෙන පෙරේත කම නිසා නසන්න හැදුවනේ. ගෑනුන්ට තියෙන පෙරේත කම නම් එපා කියලා තිත්ත වුණා. පෙරේතව හිටපු මිනිස්සෙක්නේ සත්‍යයේ ඉදිරියේ තිත්ත වුණා. රජතුමනි එදා ඉඳලා මං ආපු සංසාරේ මට ඉරිසියාව ඇති වෙන්නේ නැහැ කිව්වා එදා ඉඳලා. ඔයාලා දන්නවද ඒ කවුද කියලා? සාරිපුත්ත මහරහතන් වහන්සේ සංසාරේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිනිහිරියා මලේ පාටට රත්තරම් පාටට බබලන ඒ සොඳුරු මුනිවරයා. බුදුරජාණන් වහන්සේ හැරෙනකොට තුන් ලෝකෙම අග්‍රම මුනිවරයා. ඒ සාරිපුත්තයන් වහන්සේ සසරේම ඉරිසියා කළේ නැහැ. ඉරිසියා කරන්නේ නැහැ කියන එක සුළු දෙයක්ද දෙයනේ. ඉරිසියාවක් එන්නේ නැහැ කියන එක. එක ගෙදර සහෝදරයෝ දෙන්න ඉරිසියයිනේ. එකට ඉගෙන ගන්න යාළුවෝ ගැන කවර කතාවද? තවත් කෙනෙක්ගේ ಗುಣ වැඩිපුර කියනකොට බලන්න. ඉරිසියාව. මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේවත් ඉරිසියා කළේ නැහැ. ඉරිසියාව තියෙන අය සරණ යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වඳින්න. සාරිපුත්ත